Good morning, everyone. I'm out in the garden today on Easter Friday. We got 4 days of time off this time, long weekend, so we can do few stuff here. ඔන්න අයිබෝවන් සියලු දෙනාටම අද උදේ අපි ගෙවත්තට බැහැලා ඉන්නේ. ඇත්තටම පාස්කු සතියේ මහසිකුරාදා එහෙම නැත්නම් පාස්කු සිකුරාදා ගාඩන් එකට බැහැලා ඉන්නේ බලන්න මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. පේනවනේ. ගොඩක් තියෙනවා කරපිංච. දැන් කරපිංච ටිකක් කොළ මෝරගෙන එන්නේ. ඊළඟට තියෙනවා වැඩි හරියක් මේ තියෙන්නේ මේවා මේ මාළු මිරිස් බලන්න. කරල් හැදෙන මාළු මිරිස් ගොඩක් තියෙනවා. වටුගස්, අමු මිරිස්, සුකීනි. මේ බලන්න ආයෙ පාරක් අපි සුකීනි හදාගෙන එනවා. ගෙඩි හැදෙනවා. ගස් දෙකක් තියෙනවා. මේ ගහේ ඔන්න තියෙනවා සුකීනි ගෙඩි. එහෙම තියෙනවා. මාළු මිරිස් උනත් හොඳටම මල් පිපෙනවා. වට්ටක්කා, බටු, අහස පැහැබරයි, නිල් පාටයි, වලාකුළෙන් බරයි ටිකක්. හැබැයි අපේ වගාව ජයටම තියෙනවා. මේ බලන්න. මේකට පොඩි සාත්තුවක් දැම්ම මම මේ නයි මිරිස් ගහට. විවිධ අමු මිරිස් වර්ග තියෙනවා. කරල් හැදෙමින්, ගෙඩි හැදෙමින්, මල් පිපෙමින් යන තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට මම ග්‍රීන් පීස් ටිකකුත් හදලා තියෙනවා සීත කාලයට ගැලපෙන ඒවා. කිටියත් මම දැක්ක එහා පැත්තේ ගහකට නැගලා ඉන්නවා. ඊළඟට බෝංචි වැල් හැදෙනවා. වැල් බෝංචි. පොඩ්ඩක් සුළඟක් එනවා ඒකයි වැඩි. ගස් බෝංචිත් තියෙනවා නැත්තේ නෑ. කරල් හැදෙන්න තියෙනවා. ඊළඟට බටු ගස්, බෝංචි වැල්, හාත්පස ලස්සනයි. නිල් පාටයි, කොළ පාටයි, පාට මිශ්‍ර වෙලා තියෙනවා. දැන් අපේ ගාඩන් එකේ තනකොළ උනත් වැවිලා තියෙනවා ලස්සනට. පහුගිය කාලේ වැහි කීපයක් ආපු හින්දා. ඊළඟට මාළු මිරිස්, අමු මිරිස් පෝච්චි වල හදපුවා තියෙනවා. කරල් හැදෙමින්, මල් පිපෙමින් පවතිනවා. ගහ උඩ සතෙක් ඉන්නවා ඔතන. අපේ කිටියා වගේ තමයි පේන්නේ කළුවට. සතෙක් ඉන්නවා උඩ. පේනවද? මේ බලන්න අමු මිරිස් ගොඩ, කරල් ගොඩක් තියෙනවා මෙතන. තාම අමු මිරිස් දන්සලකට යන්න තරම් කාලයක් නැහැ. ගොටු කොළ ටිකක් ලස්සනටම හැදිලා තියෙනවා. ඒකත් පෙන්වන්න වටිනවා. බටු ගස්, බෝංචි කරලුත් තියෙනවා. මේ කලර් සහ මල් එක ගොඩේ.
මහසිකුරාදා උදේ අද ඉඳලා මේ ගාඩන් එකේ ගොඩක් වැඩ කරන්න කාලේ තියෙනවා. දවස් 4ක් තියෙනවා. නිවාඩු. තව දෙයක් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ මේ පැත්තේ අපේ දැන් මේ ඔන්න සද්දෙත් ඇහෙනවා ඇති ඕගොල්ලන්ට. ලෙමන් ගහේ මේ මල් පිපිලා හරියට ඉන්නවා මේ මීමැස්ස. හරියට මීමැස්ස වෙනවා. මට ඇත්තටම මේ ලෙමන් සහ එහා පැත්තේ තියෙන ලයිම් ගහ ඒ දෙක මේ ට්‍රිම් කරන්න බැරි වුණා. අතු කපන්න බැරි වුණා. ඒකින්ද කැලේ වගේ තියෙනවා. ඊළඟ පාර තමයි කපන්නේ. ලෙමන් සහ ලයිම්. බලන්න. ඊළඟට ඉතින් පෝච්චි වල තියෙන අම මිරිස් තමයි ගොඩ තියෙන්නේ. මාළු මිරිස්සුත් එක්ක. මේ හරිය ඉඳලා ගාඩන් එක දිහා බලන්න හරි ලස්සනයි. බොන්චි වල ටිකක් තියෙනවා. මෙන්න මේ මිරිස් පඳුර තමයි මට මේ බලන්න. එක ගොඩේ වැටිලා ගස්. මිරිස් පඳුර මිරිස් ගහ. හරි සරුසාරයි මේ දවස්වල. ඔන්න මේ දැන් ඉදිරියේ සීත කාලයෙන් ළඟයි. ඒ වුණාට මේ මාසයක් වගේ කාලේ ඇතුළත අපිට ගොඩක් දේවල් වල අස්වනු නෙලා ගන්න පුළුවන්. බටු, අමු මිරිස්, මාළු මිරිස්, බෝංචි, ගොටුකොළ, දැන් තක්කාලි අරව මේවා නම් හැදෙන්නේ නැහැ. ඔය જાති ඔක්කොම තියෙනවා. බලන්න. කාලෙකට පස්සේ ඔයගොල්ලෝට YouTube එකට වීඩියෝ එකක් අරන් ඉන්නේ. ගෙවත්තේ විස්තර. බලන්න ලස්සනයි.